කොට්ටාව පින්හෙන හන්දියෙන් පදිංචියටත් ආයෝජනයටත් දෙකටම සුදුසු සුපිරි නිවසක් බලන්න කැමතිද? කොට්ටාවට ළඟ වුණත් මේ නිවස පිහිටලා තිබෙන්නේ ඉතාමත් නිස්කලංක පරිසරයක. ලස්සනට මල් වවලා තියෙන අඩි 20ක පාරෙන් තමයි ගෙට පිවිසෙන්න තියෙන්නේ. ගේ ඉදිරිපස එක කවර්ඩ් පාකින් එකකුයි තවත් වාහන දෙකක් පාක් කරන්න ප්‍රමාණවත් ඉඩකඩකුයි තියෙනවා. මේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එක හොඳට ඉරේලිය සහ වාතාශ්‍රය එන විදියට හැම පැත්තෙම ජනෙල් දාලා ලස්සනට හදලා තියෙනවා. සුදු පැහැය ගොඩක් යොදාගෙන තියෙන හින්දා ඉරේලිය හොඳින් මේ බිත්ති අතර හුවමාරු වෙනවා. මේ නිවසේ තියෙන විශේෂත්වය තමයි උඩ තට්ටුවයි යට තට්ටුවයි සෙපරේට් යුනිට්ස් දෙකක් විදියට හදලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන වෙනම ගෙවල් දෙකක්. එතකොට එක ගෙයක ඉන්න ගමන් තවත් ගෙයක් කුලියට දීලා හොඳ රෙන්ට් ඉන්කම් එකක් හොයන්නත් පුළුවන්. මේ තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ බෙඩ්රූම් එක හොඳ ඉරේලියක්, හොඳ වාතාශ්‍රයක් තියෙන හුරු බූටි කාමරයක්. අපි දැන් බාත්රූම් එකට ගිහිල්ලා බලමු. හොඳ ඉඩකඩක් තියෙන ඒ වගේම හොට් වෝටර් පහසුකම් තියෙන බාත්රූම් එකක් තමයි මේ නිවසට තියෙන්නේ. මොඩර්න් පැන්ට්‍රි එකක් තමයි මේ නිවසට තියෙන්නේ. අලු සහ කළු වර්ණය ලස්සනට සුදු වර්ණයත් එක්ක කලපලා තමයි මේකේ කලර් කම්බිනේෂන් එක තියෙන්නේ. ඒ වගේම පොඩි ස්ටෝරේජ් එකකුත් තියෙනවා පැන්ට්‍රි එකට. උඩු මහලට යන්න කලින් අපි මේ නිවසේ වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු. මෙතන තමයි සර්වන්ට් බාත්රූම් එක තියෙන්නේ. ගෙදර කට්ටියට ඩිස්ටර්බ් නොවි සර්වන්ට් වෙනමම තමුන්ගේ රූම් එකට බාත්රූම් එකට ඇක්සස් තියෙන විදිහට මේක හදලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි සර්වන්ට් රූම් එකට යන්න තියෙන්නේ. නැවතත් අපි ආවා මේ ගෙදර ඉදිරිපස තියෙන ස්පේෂියස් කාර් ස්පේස් එකට. මෙතන හොඳ පළල රෝලර් ගේට් එකක්, ඒ වගේම විකට් ගේට් එකක් තියෙනවා. මුළු ගේම කවර් වෙන විදිහට CCTV කැමරා පද්ධතියක් තියෙනවා. ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වා මේ ගෙදර යුනිට්ස් දෙකක් විදියට හදලා තියෙන්නේ. ඔබට පේනවා මෙතන වතුර මීටර් දෙකක් වෙන වෙනම තියෙනවා මේ ගෙවල් දෙකට. මේ වගේම තමයි ඉලෙක්ට්‍රිසිටි පරිපණම් අංකත් වෙන වෙනම තියෙනවා. පින්හේන හන්දිය කියන්නේ කොට්ටාවට ඉතාමත් කිට්ටු, ඒ වගේම ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක්. එක පැත්තකින් 280 බස් එක එනවා, අනිත් පැත්තෙන් මත්තේගොඩ ඉඳන් කොට්ටාවට එන බස් එක එනවා, අනිත් පැත්තෙන් ගල්කිස්ස කොට්ටාව බස් එක එනවා. මේ බස් තුනම එකට එකතු වෙන තැන තමයි පින්හේන හන්දිය. අනිත් එක පින්හේන හන්දිය කොට්ටාවට ඉතාමත්ම කිට්ටුයි. පයින් උනත් යන්න පුළුවන් දුර තියෙන්නේ. හරි, අපි එහෙනම් මේ නිවසේ සෙකන්ඩ් යුනිට් එක, ඒ කියන්නේ උඩු මහලට ගිහිල්ලා බලමු. ෆස්ට් ෆ්ලෝර් එකේ කට්ටියට වෙනම ඇතුල් වෙන්න පුළුවන් විදියට පඩිපෙළ එළියෙන් තමයි දාලා තියෙන්නේ. මේ තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එක මේක විශේෂම දෙයක් තමයි මේ ගෙදරට එන්න තියෙන හැම ජනේලයක්ම ඒ වගේම හැම එන්ට්‍රන්ස් එකක්ම හොඳට ක්‍රියල් දාලා ආරක්ෂිතව හදලා තියෙනවා. CCTV කැමරා ටිකක් තියෙන හින්දා ආරක්ෂාව ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිවස වටේ තියෙන නේබර්හුඩ් එක. හොඳ ගෙවල් හදලා තියෙන හොඳ පොෂ් නේබර්හුඩ් එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. අනිත් ගෙවල් වලට වඩා ටිකක් වැඩි උසකින් තමයි මේකේ තියෙන්නේ. ඒකින්ද කොහෙන්වත් මේ නිවසට එන එළියවත් එයා එකවත් අවහිර වෙලා නැහැ. ෆස්ට් ෆ්ලෝර් එකේ කාමර දෙකක් තියෙනවා. මේ තියෙන එක කාමරයක්. ඒ වගේම මේ තියෙන බාත්රූම් එක, මේකේ හොට් වෝටර් ෆැසිලිටි එක තියෙනවා. අපි යමු මාස්ටර් බෙඩ්රූම් එකට. මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන කාමර දෙකම AC කරලා තියෙන්නේ. මේ මාස්ටර් බෙඩ්රූම් එකත් හොඳට ඉඩකඩ ඇතුව ලස්සනට හදලා තියෙනවා. වෝල් කබඩ් එකකුත් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන පැන්ට්‍රි එකේ. මෙතනින් පිටිපස්සේ මම දැක්කා ලොකු බැක්යාඩ් ටෙරස් එකක් හදලා තියෙනවා. මේ ෆස්ට් ෆ්ලෝර් එකේම. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු. ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්න කට්ටියට ගෙදර වැඩක් කරගන්න පුළුවන් ස්පේෂියස් ටෙරස් එකක් මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ඉඩම පිටිපස්ස. මෙන්න මේ ඉඩමත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒකත් විකුණන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉඩම ටිකක් කුසින් තියෙන්නේ. ඒකින්ද හොඳ ලයිට් එකක්, ඒ වගේම හොඳ හුලම් පාරක් මෙතෙන්ට එනවා. මේ නිවස ඔබේ නමට ලියා ගන්න ඕන නම් අපිට කතා කරන්න. අපි දනිසුරු ප්‍රොපර්ටීස්